අද අපි භාවිතා කරන කොරියානු හෝඩිය නිර්මාණය වෙන්නේ 1443. 1443ට කලින් කොරියාවේ භාවිතා වුණේ චීන රූපාක්ෂර කියන එහෙම නැත්නම් හංජා කියන අක්ෂරමාලාව තමයි භාවිතා වුණේ. හැබැයි මේක සාමාන්‍ය ජනතාවට කියවන්න අමාරු, ලියන්න අමාරු භාෂාවක් වුණ නිසා ඒ කාලේ රජකම් කරපු සේජොන් කියන රජතුමා කල්පනා කරා අලුතෙන් හෝඩියක් නිර්මාණය කරන්න සාමාන්‍ය ජනතාවට ලේසියෙන් කියවන්න සහ ලියන්න පුළුවන් වෙන විදිහට. ඉතින් මේ අනුව තමයි අහස, පොළව සහ මිනිසා කියන සංකල්ප තුන උපකාර කරගෙන ඒ කාලේ රජ කරපු සේජොන් කියන රජතුමා මේ අලුත් කොරියානු හෝඩිය නිර්මාණය කරේ. ඉතින් මම කිව්වා මුලින්ම මේක කොරියානු හෝඩිය නිර්මාණය වෙන්නේ අහස, පොළව සහ මිනිසා කියන සංකල්ප තුන ආශ්‍රයෙන් කියලා. ඉතින් මෙතනදී කොරියානු හෝඩිය අපි ඉගෙන ගන්නවා මූලික ස්වර, සංයුක්ත ස්වර සහ ව්‍යංජන විදිහට. ඉතින් මේ ස්වර නිර්මාණය කරනකොට තමයි භාවිතා කරලා තියෙන මේ අහස, පොළව සහ මිනිසා කියන සංකල්ප තුන. අහස තිතක් විදිහටත්, පොළව හරස් අතට ඉරක් විදිහටත්, මිනිසා කෙලින්වත් සිරස් අතට ඉරක් විදිහට රේඛාවක් විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඒ අනුව තමයි කොරියානු හෝඩියේ ස්වර නිර්මාණය වෙන්නේ. ඊළඟට මේ ස්වර ලියනකොට අපි සම්මතයක් වශයෙන් එහෙම නැත්නම් සාමාන්‍ය අපි ලියද්දී ඉහළ සිට පහළට සහ වමේ සිට දකුණට තමයි ස්වර අකුරු ලියන්නේ. ඉහළ සිට පහළට, වමේ සිට දකුණට තමයි මේ අකුරු අපි ලියනකොට ලියන්නේ. මුලින්ම බලමු කොරියන් භාෂාවේ ස්වර මොනවද තියෙන්නේ කියලා. මේකෙදී ස්වර මූලික ස්වර සහ සංයුක්ත ස්වර විදිහට කොටස් දෙකකට බෙදෙනවා. එතනදී මූලික ස්වර 10ක් අපි ඉගෙන ගන්නවා. අද අපි බලමු මේ මූලික ස්වර 10 මොනවද කියලා. සාමාන්‍යයෙන් ස්වර ලියනකොට තනියම මේ ස්වරයක් ලියවහම මේ ස්වරයට ශබ්දයක් නැහැ. ඒ නිසා අපි කරන්නේ මේ ස්වරයේ ඉස්සරහින් ව්‍යංජනයක් එකතු කරනවා. මේ ව්‍යංජනය අපි එකතු කරද්දී මොකක්ද අපි එකතු කරන්න ඕන ව්‍යංජනය කියන එක නිශ්චිත දෙයක් නෑ. හැබැයි සාමාන්‍යයෙන් අපි ස්වර ලියනකොට සහ ඒ ස්වර ශබ්ද කරන්න හුරු වෙනකොට අපි ඉස්සරහට බිංදුව එහෙම නැත්නම් ඕ අකුර හැඩේ ව්‍යංජනය අපි එකතු කරනවා. එතකොට අපිට පුළුවන් මේ ස්වර ශබ්ද කරන්න. ඉතින් ඒ අනුව කොරියානු හෝඩියේ මූලික ස්වර 10 මෙන්න මේ විදිහට අපිට ලියන්න පුළුවන් සහ ඒක අපි කියවන්නේ මේ විදිහට. මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ අකුරු උච්චාරණය කරනකොට අපිට සාමාන්‍ය කොරියන් ජාතිකයෙක් උච්චාරණය කරන විදිහටම උච්චාරණය කරන්න අමාරුයි. ඒක අපි පුරුදු වෙනකොට සහ ඒගොල්ලොත් එක්ක අපි කතා බහ කරනකොට ඒක අපිට තෝරා බේර ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපි උච්චාරණය කරන විදිහට මේ කොරියන් ස්වර 10 මූලික ස්වර 10 උච්චාරණය සහ ලියන විදිහ අපි බලමු. ඉතින් මම කියාගෙන යන්නම් මේ මූලික ස්වර 10 හරිම ලේසි කොරියානු හෝඩිය ඉගෙන ගන්න එක. ඉතින් මේ මූලික ස්වර 10 ගොඩාක් දුරට ඉගෙන ගන්න දෙයක් නෑ. ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේක ලියන්නේ කොහොමද කියන එක. ඉතින් අපි බලමු මූලික ස්වර 10. පළවෙනි එක ආ ඊළඟට යා ඊළඟට ඔ ඊළඟ එක යෝ ඊළඟ එක ඕ. මේක සාමාන්‍යයෙන් ඔ නෙවෙයි ඕ. එහෙම නැත්නම් දීර්ඝ විදිහට හැදෙනවා ඕ විදිහට. එතකොට ඊළඟ එක ඕ ඊළඟට යෝ ඊළඟ එක උ. අපි උ යන්න ලියන්නේ ඒ විදිහට. උ ඊළඟ එක යු ඊළඟ ස්වරය මේ ස්වරය සාමාන්‍ය කොරියන් ජාතිකයෙක් ශබ්ද කරනකොට අපි ශබ්ද කරද්දී විදිහට අපි ශබ්ද කරාට ඒගොල්ලෝ පොඩ්ඩක් ඉහළින් තමයි ශබ්ද කරනවා. අපිට උච්චාරණය විදිහේ වෙනස ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි. සාමාන්‍යයෙන් අපි කොරියන් කතා එහෙම බලද්දී ඒගොල්ලන්ගේ උච්චාරණය සාමාන්‍ය වගේ තමයි ඇහෙන්නේ. අපි කියන එක අපි ශබ්ද කරනවා. ඒගොල්ලන්ගේ උච්චාරණයද අපි ඒක නිකන් අපිට ඇහෙන්නේ වගේ. කර අපේ කට ඇතුලේ ඒගොල්ලෝ හුරු වෙලා තියෙන විදිහ සහ අපි උච්චාරණය කරන විදිහ පොඩ්ඩක් වෙනසක් තියෙනවා. ඉතින් ඊළඟ ස්වරය ඊළඟ එක ඊ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කොරියන් භාෂාවේ මූලික ස්වර 10 අපි අඳුනගත්තේ. අපි ආයෙ මුලින් ඉඳන් බලමු මේ ස්වර 10 මොනවද කියලා.
කොරියන් භාෂාව මුලින් ඉඳන් ඉගෙන ගන්න 2026 කොරියන් භාෂාව විභාගයේ ඉහළම ලකුණක් ගන්න. ඉතින් ඕගොල්ලෝ කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න, ෆලෝ කරලා තියාගන්න, ෂෙයා කරලා තියාගන්න. ඕගොල්ලන්ට තේරෙන්නේ නැති දේවල් තියෙනවා නම් ඕගොල්ලෝ අහන්න. ඉතින් මේක සාමාන්‍යයෙන් මම වීඩියෝ එක කරන්න හිතුනේ අපේ ගොඩක් අය කොරියන් භාෂාව ප්‍රවීණතා විභාගයට සහභාගී වෙනවා, කොරියන් භාෂාව ඉගෙන ගන්නවා. ඉතින් ඉගෙන ගන්න පුළුවන් සරලම විදිහට සහ සරලම තේරෙන විදිහට ඕගොල්ලන්ට කියලා දෙන්න ඕන නිසා තමයි මම මේ විදිහේ වීඩියෝ එකක් කරන්න හිතුනේ. ඉතින් හොඳයි නම් ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න. ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න කමෙන්ට් කරන්න. ඒවට මම උත්තර දෙන්නම්. ඒ වගේම තමයි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට කොරියන් හොඩියේ සංයුක්ත ස්වර මොනවද කියලා ඊළඟ කොටසින් හමු වෙමු. එතකන් ඔයගොල්ලන්ට ආයුබෝවන්.